පුංචි හපුනුන්ගේ ප්‍රාසංගික වේදිකාව දෙරණ Little Star Season 3. ඉතින් අද දවස අපිට ටිකක් විශේෂයි. ඔබ දන්නවා ඊයේ දිනේදී අපි ආරම්භ කළ විශේෂිත තරඟ වටයක්. මේ වෙනකොට තරඟකරුවන් විශාල ප්‍රමාණයක් අතරින් අපිට හැකියාව ලැබිලා තියෙනවා දෙවනි වටේ ආරම්භ කරන්න තරඟකරුවන් 1000ක් තෝරගන්න. ඉතින් අපි සූදානම් අද දවසේදී අපේ ජයග්‍රාහී දෙවනි වටය ආරම්භ කරන්න. ඉතින් අපි දන්නවා ගෞරවනීය විනිශ්චය මණ්ඩලය අපි ඒ විතරක් නෙමෙයි බලන් ඉන්න අපේ යාළුවෝ බොහොම ලොකු බලාපොරොත්තුවකින් තමයි සචිනි ඉන්නේ. අද දවසේ අපේ පුංචි යාළුවන්ගේ විශේෂ ගායන දක්ෂතාව දැක බලා ගන්න. අනිවාර්යයෙන්ම මේ තරඟ වටය ගැන අපි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. මේ අතරින් දක්ෂයන් 500 දෙනෙක් අපි තෝරගන්නවා තුන්වෙනි වටය සඳහා. එහෙමනම් අපි ආරම්භ කරමු දෙවන වටේ ගායනාංශයේ තරඟ කටයුතු. දෙරණ Little Star ශ්‍රී ලාංකීය ළමා පරපුරේ කුළුඳු තරු අත්දැකීමයි. දෙරණ Little Star Season 3 තරඟය තරඟකාරී දෙවන වටයට ඇත්. නර්තනාංශයේ තරඟ සමගින් ඊයේ දිනේදී දෙවන වටේ ආරම්භුණා. අද පළමු වටේ ජයගත් ගායනාංශයේ පුංචි තරු නව හඬ සවියකින් ගයන්නට සූදානම්. ඔවුන්ගේ හඬවල් නව ප්‍රභා මණ්ඩලයකින් සුදිලෙනවා ඇති. දෙරණ Little Star Season 3 තරඟයේ පළමු වටේදී අපිට මුණ ගැහුණු 51000ක් පමණ පුංචි තරඟකරුවන් අතරින් දෙවනි වටය සඳහා අපි තෝරාපත් කරගත්ත බොහොම දක්ෂ යාළුවෝ 1000ක්. ඉතින් ඒ 1000 අතර ඉන්නවා නර්තනය හා ගායන යන අංශ දෙකටම දක්ෂතාව දක්වන පුංචි යාළුවෝ. එහෙමනම් දැන් අපි බලමු 8න් 15 ගායන අංශයේ අපේ පුංචි යාළුවන්ගේ දක්ෂතා කුසලතා. Little Star තරඟාවලියට සහභාගී වෙන හැම පුංචි නංගියෙක්ම හැම මල්ලියෙක්ම එකම බලාපොරොත්තුව තරුවක් බවට පත් වෙන. ඉතින් ඒක නිසාම ඔවුන් හැම විටම තමන්ගේ උත්සාහය අතාරින්නේ නැතුව දිගින් දිගටම මේ තරඟාවලියත් එක්ක එකතු වෙනවා. ඉතින් අන්න ඒ වගේ පුංචි නංගියෙක් තමයි දැන් මාත් එක්ක ඉන්නේ. සමාධි ශශිප්‍රභා. සමාධි ශශිප්‍රභා තියුණු හඬ විලාසයක්. කුරුණෑගල කුබුක් කැටේ නවෝදයා පාසලේ දෙවන ශ්‍රේණියේ ඇය ඉගෙන ගන්නවා. සමාධි දුවගෙන් වයස කියන්න 6යි නෑ 1යි. අය 7යි. කීයද? පසුගිය සීසන් 2 තරඟ අවස්ථාවේදී අවසන් තරඟකරුවන් 6 දෙනා අතරට එන්නට ඇය සමත් වුණා. සමාධියට තියෙන්නේ සවන් පිනවාලන හඬ. පෙලි පෙලි සති අත්තු ඇදෙනවා. පෙලි 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 සති නට්ටුව එනවා. බෝල 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 වගේ එලි කරකෙනවා. පාර දිගේ විහාරයට පෙරහැර යනවා. අපේ ගමේ විහාරයට පෙරහැර යනවා. අපේ ගමේ විහාරයට පෙරහැර යනවා. සුදු පිරුවට ලෙද ළමා සාරි ඇඳ. 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 චූටි 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 ළමයි කොඩිගෙන යනවා. සාදු 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 කියා පෙරහැර යනවා. හරි. සමාධි දුවගේ තින් නේද? ඈ? තව කීයක් පුරුදුලාවද? තව එකක් කියනවද ලස්සන එකක්? හා. මිදුලේ වැලි මාලිගා විසක් විති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා සඳ පායන හැටි බලන්න. සතර දිසා ජයගෙන මම හනික එමි. ඔබේ ලොවට සඳ හිරු එළිය දෙමි. හොඳයිනේ නේ. දැන් මේ සැරේ ගොඩාක් ඉස්සරහට යන්න ඕනේ. හරි. එහෙනම් සුබපතනවා දුවට එන්න ඊළඟ වටේට යමු. ඇගේ හඬ අප සමන් වෙත ගෙන එන්නේ
ලාලිත්‍යවත් ආමන්ත්‍රණයක්. දෙවන වටයක් ජයගෙන තරගයේ පෙරලිකාර හඬක් වන්නට ඇයට අපි සුබ පතනවා. දැන් සඳුරි නංගි අද මොකද කියන සින්දුව? කොන්ද නවාගෙන. කොන්ද නවාගෙන කවුද ඉගැන්නුවේ? අම්මා. දැන් අද තරගෙන් දිනයි කියලා හිතනවද ඔයා? ඔව්. සින්සින්දෝරු සින්සින්දෝ කාංකාම්බෝරු කාංකාම්බු සින්සින්දෝරු සින්සින්දෝ මං කී දේ කරනවද? දුවල සෝෆා සීසන් නැවතත් රුපියල් 39999ක ඇදහිය නොහැකි මිලකට ඉක්මන් කරන්න ළඟම මොඩර්න් හෝම්ස් ප්‍රදර්ශනාගාරයට එන්න. වැඩ පෙරදිග සිට විදේශ මුදල් SNIන් ශ්‍රී ලංකාවට වන පහසුම ක්‍රමය NSB Express Cash. දුවල සුදු පූසික චූටි කණෙන් ගැදලමක් ළඟට දුවල එන්නකෝ. කාංකාම්බුරු කාංකාම්බු හින්චින්දෝලු සින්සින්දෝ කාංකාම්බුරු කාංකාම්බු සින්සින්දෝලු සින්සින්දෝ. චතුරින්දුව තව සින්දු දන්නවද? තව එකක් කියමු පුතේ. කොණ්ඩ නවාගෙන හලමිටි ගහගෙන ඉදිගමනින් යන්නේ උඩේම නාගෙන ඊටේ ඇඳගෙන ආච්චිමේ ඉන්නේ අපේ ආච්චිමේ ඉන්නේ මයිල් මඩ බිසව වගේ ලස්සන රූපේ ඔබේ මයිල් මඩ බිසව වගේ ලස්සන රූපේ ඔබේ තාත් නැති මට කට පෙන්නාලා ආච්චිසිනා වෙලා. මොනවාද දුව කිව්වේ? දැක් නැති මට කට පෙන්නලාද? එහෙමද තියෙන්නේ සින්දුවේ? හරි. දැන් අපි දුවව තේරුවා ඊළඟ වටේට යන්න. හොඳද? එන්න පුතේ. මාමිට මතකයි කතා කරමුද ටික? ඈ? නම කියන්න නම. පිනිදු කොහින්ද දාවේ? හම්පාරින්ද. අම්පාර ඒක තමයි නේ. කෝච්චිය දාවේ. බස් එකේ දාවේ. වයස මතකද දැන්? අවුරුදු 5යි. දැන් තේ ජනප්‍රියද නේද ගමේ එහෙම? ඈ? ජනප්‍රියයි? නැද්ද? යාළුවෝ කිව්වේ නැද්ද ඔයාව ටීවී එකේ දැක්කා කියලා? ඈ? කිව්වේ නේ? හරි එහෙනම් ගීතේ ගායනා කරන්න. රුම් හඳ දීලා හොඳම තැනක් බලලා මුං ඇට තරමේ මැටි ගුලි ගෙනල්ලා එක පිට එක තබලා රන් කුඹලා උළු වස්සේ උඩ අපේ පුංචිගේ. හරි මේ පුතේ දැන් ඔය ගිසරේ ඔහොම හිටියේ ඇකිලිලා. දැන් අලුත් එකක් පුරුදුලා ඇවිල්ලා ඇකිලිලා කියන්නේ. ගිසරේ හොඳට ඔය ඉතින් ලස්සනට කිව්වනේ. ඈ? කවුද මෙහෙම ඉන්න කිව්වේ කවුද? එහෙම ඉන්න බෑ. ඈ? ලස්සනට ඉන්න ඕනේ. අපිට කොහොමද දාලා? නේ? එහෙම ඉන්න ඕනේ අනිත් සැරේ ඈ. මොකද නැත්තම් හරියට කියන්න බැරිනවා සින්දු. එන්න. තුන්වෙනි වටේට යන්න. දෙරණ ලිටල් ස්ටාර් ළමා කෞශල්‍යයන් වර්ණගන්වන අපූරු ටෙලිවිෂන් නිර්මාණකරණයක්. මේ තරග බිමේදී දළුණා වැදෙන්නේ ළමා පෞරුෂයයි. ප්‍රාසංගික ළමා ජීවන පෞරුෂයයි. ගීතාලංකාරයකින් ඔබවත් වුණු ළමා කෞශල්‍යයන් පෙළක් මේ විරාමයෙන් පසුවත් දකිමු.